ළඟම තියෙන ගලකට තියෙන මෙන්න මේක. මේ ටික. Betina pukulan. කොතෙන්ද අයියා? මෙතන. ඔය ටික තමයි මම කිව්වේ. මේ ටික නේද? ඔව්. මේ ටික ගියා කියන්නේ මෙහි අනිවාර්යෙන් කඩාගෙන එනවා. එතකොට මේ ළඟම තියෙන ගල් ටික තමයි මේ තියෙන්නේ. මේ ටික. මේවා මේ උඩින් තියෙන ගල්. පිහිටි ගල් එහෙම නෙවෙයි. වතුරෙන් හැම බයින්නේ. මෙතරින් අනිවාර්යෙන් මේ වතුර එන පාර මේ හැම වැහි කාලෙකම වතුර එන පාර ඔය. ඔව්. ඒතර එහා පැත්තෙනුත් තියෙනවා. එහා පැත්තෙනුත් වතුර මෙයාලා ඉන්නේ කොටු වෙලා දෙපැත්තටම. උල්දිය දානවා. සාමාන්‍ය දැන් උඩ මොන වතුර කොහෙන් හරි පහලින් මතුවෙන්න ඕනේ ඒක සාමාන්‍ය දෙයක්. අනික ලොකු වැස්සන්න වහින්නේ එතකොට පොළොවට උරා ගන්න ප්‍රමාණයත් වැඩි. උල්දිය දාන එක ඒක සාමාන්‍යයෙන් මේ බෑවුම් වල මේ කණ්ඩි කැපුවාම ඒ වගේ තැන් වලින් අපිට ඒක දකින්න දෙනවා. හරි. මේ අද පොඩ්ඩක් වැස්සන්නේ ඔයාලා තව දවසක් දෙකක් විතර වැස්ස අඩු වෙනකන් ඉඳලා ආවට පස්සේ මේක පොඩ්ඩක් ක්ලියර් කරගන්න මේ පිටියේ තියෙන පස් ටික තියෙන්නේ පිටියේ බෙන්ගන ටික අයින් කරලා පාද ගන්න. අපි බලමු ඉස්සරහට ඒ කියන්නේ අපි දැනට මේ දවස් දෙක තුන පොඩ්ඩක් తాවකාලිකව අයින් වෙලා හිටියට කමන්නේ. වැස්ස අඩු වෙනවා. ඒවට පස්සේ එන්න. හරි. ඉස්සරහට අපි මොකද කරන්න ඕනේ කියලා වර්තාවක් පිටිරක් දකින්න කව කරන්න ඕනේ. අර ටෙඩික් ටික මෙතන දැන් මේ පිපුරුම අනිවාර්යෙන් යනවා මහත්තයා. මේ පැලිච්ච තියෙන තැන තියෙනවා නේද? එන්න ඔයාලා අර මැටි වගේ පසක් ගෙනල්ලා හොඳට දාලා තල්ලා ඔය පොඩි පැලුම් තියෙන ඒවා තලලා හොඳට වහලා දාන්න. හොඳට කම්පැක්ට් වෙන්න. ඒ කියන්නේ දැන් මේවා ලොකුවට පැලුම් නිර්මාණ වෙච්ච ඒවා නෙවෙයි. සමහර එහෙම ඒවා තියෙනවා නම් එහෙම පස් දාලා වැහුවා කියලා තේරුමක් නැහැ. මේ එකෙන් තියෙනවානේ. ඒ වගේ ඒවා එහෙම තේරුමක් නැහැ. මේ හින්දා මේ වගේ ඒවා ඇත්තටම වහලා මේවා කරන්න පුළුවන්. අර හොදගෙන ගියපු කඩාගෙන ගියපු ටික තියෙන්නේ. ඒ ටික පොඩ්ඩක් ඉතිරිද්දක් දාලා වහලා මේ හොදගෙන යන එක මේක නතර කරන්න. අපි ඉස්සරහට බලමු අපි දැන් අපි රිපෝට් දෙනකොට අපි ප්‍රමුඛතාවය දෙන අධීර කීපයක් තියෙනවා. දැන් අතරම ගෙවල් හානි වෙලා සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙන කට්ටිය ඊට පස්සේ එහෙම නැති කොටස් වශයෙන් එතකොට මේ අවදානමත් එක්ක තමයි සලකලා අපි මේ වාර්තා නිකුත් කරන්නේ. ඔයාලා මේ වැස්ස පොඩ්ඩක් සැරහින්ද තමයි මේ දවස්වල తాවකාලික අයින් වෙලා ඉන්න එකත් හොඳයි. මේ දවස් 3-4 මේවන්න ඉවරුණාට පස්සේ මේ අපි කියපු නිර්දේශ ක්‍රියාත්මක කරලා ඔයාලා ආවට කමන්නේ. අපි ඉස්සරහට බලමු මොන හරි රජය මොකක් හරි කරනවා නම් යාලට ස්ථිරව මොකද කරන්නේ කියලා. අපි කියන මේ නිර්දේශය ඒව ක්‍රියාත්මක කරගෙන හරිය ඉන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නැහැ. එහෙම නැති වුණොත් අපිට කාලිනව ඉතින් තියන්න බෑ. මොන හරි දෙයක් මේ පොළොවේ ආපහු වෙනසක් වුණොත් ගාමනීල මහත්තයා අනිවාර්යෙන් දැනුවත් කරන්න. ඔයාලා දැනුවත් කරන ගමන් ඔයාලා අනිවාර්යෙන් ඉවත් වෙන්න. හරි. මොකද අපි බලාපොරොත්තු වුන් නැති ලොකු වැස්සක් වැස්සේ. දැන් මෙහාට 380 ගානක් විතර වැස්ස ඉටි පොළට. ඒකත් එක්ක තමයි මේ වගේ නැත්තම් ඉටි පොළ මේවා Google එකේ තමයි ඉතින් ඇවිල්ලා ඉන්නේ. සර් එතකොට කියන්නේ මේ පිපුරුම වහන්න කියලා. ඔව් මේක දැන්ට වහලා කියන්න. මොකද මේක කොහොම තිබ්බොත් එහෙම තවත් වර්ධනය වෙන එක නෙවෙන්නේ වතුර බැස්සොත්. ඇතුළට වතුර බහින එක අපි වළක්වන්න ඕනේ. මැටි වගේ පස්සට දාලා එතන වහන්න. හොඳට කොටලා ඔය පොඩි පැලුමක් ගිහිල්ලා තියෙනවා. පොඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ලොකොටම ඒක මේ මතු වෙලා නැහැ.
ඒකට ඔය වගේ පුපුරුම් අපිට වහන්න පුළුවන් මට්ටමේ ඒව තියෙන්නේ. කොට බැරි කියන්නේ ලොකුවට පළල් වෙලා බහැලා තියෙන ඒව අපිට වහන්න බෑ. ඒව ප්‍රායෝගික නෑ ඒක කරන එකත්. ඒක වහලා පස්සේ අර විත්තිය තෙමෙන කොටස ටික අයින් කරන්න නැත්නම් විත්තිය පොවන්න ගන්න. ඔව්. ඒ සම්පූර්ණ ප්‍රශ්න නෙවෙයි. විත්තිය ඒ විත්තිය පාද ගත්තා නම් ඇති. මොකද ඒ ආපු පස් වලින් පොඩි ආධාරකයක් දීලානේ තියෙන්නේ. ඔව්. ඒ හින්දා. හරි. මේ ගල් ඈත් වෙනවා නම් මොන හරි වෙනසක් වෙනවා නම් අනිවාර්යෙන් මේ දැනුවත් කරලා අයින් වෙන්න. ඊට පස්සේ අපි බලමු මොන හරි ලොකුවටම ප්‍රශ්නයක් වෙනවා නම් ඔයාලට ඉස්සරහට මොකද කරන්න කියලා. දැනට තියෙන මට්ටමේ ඔයාලට යම් කාලයක් ඉන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔව්. හරි. මේවා එහෙම තව ඈත් වෙනවා නම් මේක හොයදිලා යනවා නම් පොඩ්ඩක් ඉතින් ළඟපාතනේ ඉන්නේ. පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න එහෙම තියෙනවා නම් ඔයාලා එළිම ඉවත් කරලා දෙන්න කරන්න. කොහොමද මේ විස්තර ටිකත් එක්ක අපි වාර්තාවක් දෙනවා. ඔව්. වෙනසක් වුණොත් ඒ වාර්තාව එක්ක අපි බලමු ඉස්සරහට මොකද කරන්න කියලා. දැනට මේ දවස් දෙක තුන වෙනකම් දවස් දෙකක් විතර වැස්ස අඩු වෙනකම් පොඩ්ඩක් අයින් වෙලා ඉන්න. ඔව්. slope detection ගන්න බෑනේ. the angle is සාමාන්‍ය ගාවන් roughly 35 වගේ. මේ පස් කන්දේ මේ දවල් බරුවෙන්ද දැස්සේ අද කඩින් කඩ උදේ ඉඳන් වැස්සා. නමුත් රෑ 7 ඉඳන් තමයි එක දිගට නොකඩවා වගේ වැස්සේ. දැන් ඔයාලා දැක්ක කැම්ප් එකේ ඉන්නේ නේද? නෑ. ඔව් මෙයාලා කැම්ප්. මේ වැස්ස ගමට වෝනෙන් ලෙවල් 1 තියෙන්නේ ඒක පොඩ්ඩක් මේ වෝනෙන් ලෙවල් 1 තියෙන පොඩ්ඩක් අයින් වෙලා ඉන්න. ඕකටත් ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාලා දැකපු නැති දේවල් සමහර විට උඩ තියෙන්නේ. ඔව්. ඔව්. ඔව් ඒ කියන්නේ දැන් මේ වැස්සෙන් පස්සේ අපි ගියේ නෑනේ. ඔව්.
ඒක පොඩ්ඩක් ඒ ගොඩක් සාමාන්‍ය වහිනවා නම් ඒක පොඩ්ඩක් භාවිත කරන්න එපා මේක. සාමාන්‍ය ඇසෙද. ඒ කියන්නේ ගල්ලේ කියලා වෙනම කුට්ටක් නෑ ගල්ලෙන්ද පුළුවන් මෙතන ඔය රැඳිච්ච පස්තක් කාදු මේ මෙතන පුපුරලා තියෙනවා. මේ දෙකෙන් පුපුරලා ඒක මං කිව්වේ ඔය විදිහට හොඳට කලලා ඒ ටික හොඳට වහලා දාන්න මේක ඉටලෙද්දක් දාලා මෙතන මේ ඉල්ලිච්ච ගස් මේ මුල් තියෙන මේ ගස් තියෙන මේ ටික පාදලා හොඳට ඉටලෙත් එකෙන් වහලා දාන්න. අල්ලහට සම්විදා බ්ලොක් එක වගේ ස්ටෝර් කරලා. දවල් ඔව් දවල් 2යි ගානකට ඉස්සර මේක තමයි උනේ. අර පල්ලෙහා සිද්ධි ඉස්සර. ඉස්සරට මේක මේක තමයි. අර වගේ රෑ 9ට විතරනේ. මේක ගියුනේ 2:00ට 3ට විතර. ඊට පස්සේ අපි ඔක්කොම මේ බලායිද්දින් ආවා. ඊට පස්සේ අපි ඔක්කොම අයින් වුණා. ඒක තමයි ඒ කියන්නේ මොන හරි දෙයක් ඔය වගේ වෙනසක් වුණොත් පිළිම කරන්න ඕනේ අයින් වෙන එක. Yeah. ඒක ජීවිතේ රැක ගන්න ඕනනේ. දැන් මේක හිතියට කමන්නේ. වැස්ස අඩු වුණාට පස්සේ ආවට කමන්නේ. අර කියන දේවල් කරන්න අනිවාර්යෙන්. අපි වාර්තාවක් දෙනවා. මේව වර්ධනය වුණොත් ඉස්සරහට මොකද කරන්න කියලා අපි බලමු. තේරෙනවා. හරි. දැන් මේක අපි ඔය පිපුරුම වැහුවත් අවධානය කියන එක තියාගන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. ඒක මෙහෙමයි අපි ඉන්නේ මෙතන බෑවුම් වලනේ කනිකලාවල නම් ප්‍රශ්නයක් නැහැ. බෑවුම් වල ඉන්නකොට පොඩ්ඩක් ඒ පරිසරයේ වටපිටාවේ මොන හරි වෙනසක් වෙනවා කියලා අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න ඕනේ. මං හිතන්නේ ඔයාලට එහෙම ලොකු අත්දැකීමක් නැති ඇති මේ ප්‍රදේශවල ඔය වගේ සිද්ධි වෙලාම නැහැනේ. ඈ ඒකයි දැන් අපේ වැතිවල නම් කොහොමත් අපි පොඩ්ඩක් ඇස්සත් මමත් ඉන්නේ මේ මාතලේ අපි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න අපිත් ඉන්නේ අඳුකර එක බෑවුමක වෙනසක් වෙච්ච ගමන් පොඩ්ඩක් අපි මේ වෙනවා මොකද ඔයාලා බලනවා මොකද වැස්සත් එක දැන් මෙහාට මේ මෙහාට වඩා එහාට වෙලාවකට වර්ෂාපතන වැඩියෙන් තියෙනවා මේ පාර තමයි මෙහාට මේ මෙච්චර ලොකු වර්ෂාපතනයක් ආවේ يعني ගම්මඩුවට පස්සේ මම හිතන්නේ අල්කඩුව ගම්මඩුව ඊට පස්සේ හෙට්ටිපොළට තමයි ලොකටම වැස්සේ මාතලේ ගත්තා ඒ ගානක් වෙන දුප්පත් මේ වගේ කිසි ගොඩක් මේ වගේ කණ්ඩි මේ වගේ කණ්ඩි කපලා තියෙනවා නම් ගොඩාක් ඒවා ෆේල් වෙනවා ෆේල් වෙලා ඒ කියන්නේ කඩාගෙන වැටෙනවා කඩාගෙන නැත්තේ ඇත්තටම ටිකක් හොඳට ස්ථාවරම තියෙන ප්‍රදේශෙ විතරයි ඔව් පොඩ්ඩක් උඩ පැත්තට පොඩ්ඩක් බලන්න පස්සේ අපි යනවා දැන් මේ වැස්ස අඩු වුණාට පස්සේ ඔයාලා ආවට කමන්නේ මේවට වැහි පිහිලි දාලා වතුර හරියට යන්න බක්සනය බක්සනේ වර මට කැඩිලා ඒක හදන්න මේ ගෝව එතන හොදගෙන ගිහිල්ලා හැරිලා ගිහිල්ලා තියෙනවා නේද කියන්නේ පිටිපස්සෙන් නෙවෙයි නැත්නම් ඉස්සරහින් මොකක් හරි ප්‍රශ්නයක් ආපහු මතුවෙන්න පුළුවන් මේ අල මොකද්ද මේ යන්නේ ගඟද මේ යන්නේ ගඟද ගඟ මොන ගඟද මේ යන්නේ හීන් ගඟ ඈ හීන් ගඟ හීන් ගඟ කොහෙන්ද පටන් ගන්නෙ ගඟ ওই ගඟ පටන් ගන්නෙ කොහෙන්ද මේක අයියා මේ ගඟ කොහෙන්ද පටන් ගන්නෙ මීමුරේ ඉඳන් යහපැත්තේ කුඹුරු තියෙන්නේ කුඹුරු තියෙන්නේ ඔව් ඒක මේ නුවර දිස්ත්‍රික්කයටයි ආ නුවරටයි තියෙන්නේ මේ කන්ද මෙහාට නෙමෙයි අපිට නෙමෙයි බලපාන්නේ මෙහෙන් අරහෙට පාත් වෙලා ආ එහා පැත්තට ඔව් දැන් ඔක්කොම අනිකට ගියන් බලන්න පුළුවන් මෙහෙන් තමයි යන්නේ යන්නේ නේ මේ ෆෝන් නම්බර් එකක් ගත්තා පොඩ්ඩක් ගිහිල්ලා තියෙන එක පෙන්නුවා අනිකට එක තමයි ගිහිල්ලා තියෙන්නේ ඔව් හරියට බැමි ගහලා ගන්නවනේ හැබැයි අනික සමහර ඒවා බැමි ගල් පෙරලන ඒවා එහෙම බැමි වලින් නවත්තන්න බෑ ඒකයි හදන්න එපා කියන්නේ හේතුව බැමි කලාවට යන්න පුළුවන් නම් හොඳයි අපි හැබැයි අර ඉස්සරහට කියන්නේ අපි රිපෝට් කරලා තියෙන ප්‍රමුඛතා 1 2 3 ඒ අධ්‍යයනයත් එක්ක තමයි ওই තීරණය කරන්නේ මොකද කරන්නේ කියලා දැන් අර කැඩිද සම්පූර්ණයෙන්ම සමතලාම වෙලා වෙච්ච ගෙවල් තියෙනවානේ ඒ ඔයාලට තමයි ප්‍රයොරිටි එක වැඩියෙන්ම දෙන්න ඕනේ ඊට පස්සේ ප්‍රදේශ වශයෙන් අය වලට හැදිලා තියෙනවානේ එහෙම ඒක නේද ඒ අවදානමත් එක්ක කරපුවම මේකේ අවදානම ටිකක් අඩුයි අතන ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒතරම අවදානම් කියලා තමයි කියන්නේ ඉස්සරහට අවදාන දැන් මේක මන් ටික ඇදෙනවා වගේ මොකද කැඩුණාට පස්සේ ඔයාලට බැලුමක් ගන්නත් බෑ ඔක කොහොමද කියන්නේ ඔය කියන කැඩුම් නැතුව ඒවත් ඔයාලා වහන්න නැහැ කියමු ආයි ඉස්සරහට බැස්සොත් එහෙම ආපහු වුණාලා ඊට වඩා වැඩි වෙනවා සමහර වෙලාවට ඒ ආයසෙත් ඔක කඩාගෙන වෙන්නේ නැති වෙයි
තව ඊළඟ තව අවුරුදු 5කින් 10කින් විතර ආපහු කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒකයි. අපි නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කරන්න බලමු ඉස්සරහට මොකද කරන්නේ. දැනට තාවකාලික මේ රස පොඩ්ඩක් අඩු වෙනකන් අයින් වෙලා ඉන්න. දවල් ඔය පායන වෙලාවට නම් ගැටලුවක් නැහැ. ගොඩාක් නේ. නැතිල පොඩි ප්‍රශ්න තියෙනවානේ. ඒ අර එහෙනම් අර එහා පැත්තේ තියෙනවා නේද? අර අනිවාර්ය ඉතිය පෙඟෙන ටික ඒක පාදලා මතු ටික බහින්න ඒ පැත්තෙන් හදන්න වෙහි පීන අර ඉස්කේ වගේ මේ මත මේ ඉයට දාන්න එපා තමයි. හොදගෙන යන්න. මේ ටික කරගන්න. මේ හරි ඒ හරිය ඔය මේ තාපු එකේ බලපෑම තියෙනවා ගෙවල් 3කට ඩැමේජ් වෙලා තියෙනවා. ඩැමේජ් වෙලා තියෙනවා. ඔය දැන් පුපුරලා තියෙන්නේ කොයි හරියද? ක්‍රැක් වෙලා. ඒ යන්න ඕන ගොඩක් ගොඩක් පුපුරලා තියෙනවා. ඔව් මගේ දෙන්න මේවා බලලා තියෙනවා මේ මේක ඔය ගල් තියෙන හරියම එන්න වතුර පාර ආපු ඒක දිගේ යා. අපි තාපඩ උඩට යම් මහත්තයා බලන්න. ඕම් යා. නොවැම්බර් වලේ ඊට පස්සේ ඔයාලා බලලා මොකක් හරි රිපෝට් එකක් දුන්නා. ආවෙන්න ඕනේ මම කරගෙන හිටියේ කොළඹේ හිටියේ වයිට් ප්ලෑන් මෙහෙ හිටියේ ග්‍රාමකේකකින් ඉන්න වෙනම කවුරුත් ආවෙන්නේ මීඩියා කවරේජ් එකක්ද ඔයා? ඒක තමයි. රෙකෝඩ් කරන්න එපා. ඕන නැත්නම් ඉතින් අපි මේක නවත්තලා යන්න තමයි වෙන්නේ. අපිට වැඩේට සපෝට් කරනවාද වැඩේ මේක කරගෙන යන්න? හරි හරි. ගයින් කරන්න. පහක් විතර වගේ. ඔව් 85ක් විතර වැහලා තියෙනවා. 90ක් විතර වෙන්න. ඔව්නේ. අඩි දෙකක් විතර පල්ලෙහාට බහැලා එදාට. එදා බලද්දි පල්ලෙහාට යනවා තල්ලු වෙනවා. එදා බලද්දි මහත්තයා මේ ගානේ අඟල් 4 විතර කටක් කැල්ල විතරයි තිබ්බේ. ඒක තමයි මේ දැන්. මූවෙන්ට ළඟයි. මූවෙන්ට ලේසි. මෙච්චර කල් මූව වෙලා නැත්නම් මෙතන ඩිප් ස්ලෝප් එක වෙලා නම් මීට කලින් ගිහිල්ලා. ඈ ඩිප් වෙනනේ ඉන්ටර්මීඩියට් එකේ යම් තල්ලු වෙන්නේ නැහැ. මෙතන වැඩි කියන්නේ ස්ලෝප් එක තියෙන්නේ මෙහාට. වැස්සසර එක්ක අර බෝල්ඩර් එක්ක මේවා තල්ලු. මේකේ මේ ටික ඉතුරුලා මේක කියලා කරනවා. අපිට අර පාරට අරහෙන් එනකොට පේන්නේ මේක නෙවෙයිනේ නේ.
අපි දැන් අර වාහනේ එනකොට දැන් අපි මේ වත්ත මැදට ඇවිල්ලා බැලුවේ. අර පාලම ළඟට පේනවා. අර අතෙන්ට පේනවා. එහා පැත්තේ එකක් තියෙනවා. අර පාලම තියෙන. වෙන එකක්. වෙන එකක් තියෙනවා මේ වගේ ලොකු. ඔව් එතන මේ සෙනවිරත් මහත්තයාගේ ළඟ එක. වෙන එකක් තියෙනවා. ඔව්. ඒකට මේ සිදුරු මෙතන කල්යම් තියෙන ලොකු ගලෙන් දැක්කා. තනි ගලක්. ඒ කෙලින් අරින් ආපු එතකොට මේ රක්ෂිත ඉඩම ඉවර වෙන්නේ කොයි හරියන්ද? රක්ෂිතේ පටන් ගන්න පල්ලෙහාම. අලිවැට තියෙන්නේ. දැන් අර පල්ලෙය කැඩිච්ච ගෙදර තියෙන්නේ. ඒ ගෙදර ඉඳන් එයාට පුද්ගලික උඩ තියෙනවද? ඔව් ඒ මහත්තයා අපි බැලපු තැනේ ඉඳන් අඩි 40ක් විතර උඩින් අලිවැට තිබ්බා. ඒ අලිවැටෙන් උඩ තමයි රක්ෂිතේ එන්නේ. ඉස්සරහට දැන් ගෙවල් හදනකොට පල්ලෙහා පොඩ්ඩක් ෂෝන් එකක් තියලා දෙන්න. කෝඩිනේට් එකක් දෙන්නද ඔයාලා? එතන ෆොටෝ එකක් දාගත්තා නේ. ෆිනිෂේෂන් ඒරියා කියලා දාන්න. ලාභයි ලේසි ඔව්. ඒකත් අවදානන්නේ. ඔව් දැනට බෑ ඔයාලා අයින් වෙලා එන්න දැන් කොහොමද එන්න එපා. වැස්සත් එක තව අර තව ගල් බුරුල්ල විච්ච ගල් එහෙම තියෙනවානේ. අය මේ වැස්සත් එක්ක මේ පල්ලෙහාට එන්න පුළුවන්. හොඳද? තව ඔය තව පැලිච්ච තැන් ඔය තල් වෙන්න පුළුවන්. තව ගල් කුට්ටි කෑලි තියෙන්න පුළුවන්. ඔක පල්ලෙහාට එන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනට මේක අයින් කරන්න කියන්නේ ආයේ බලන්න කොහොර අතන්දම පිරලා තියෙන්නේ. හරි අපි එක්කනට වාර්තාවක් දෙනවා. ඔයාලා දැනට తాවකාලිකව අයින් වෙලා ඉන්න අර ස්ථිර වාර්තාව දෙනකම්. හරි. අපි తాවකාලික අයින් වෙන්න ඉස්සරම වාර්තාවක් දෙන්නේ. ඊට පස්සේ අපි මේ ගන්න විස්තරات එක්ක පොඩ්ඩක් තව අධ්‍යයනය කරලා ස්ථිර වෙනම ඔයාලට මොකද කරන්න ඕන කියන වාර්තාවක් දෙනවා. ඒකෝර ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හම්බේ. ඒ විදිහට ඉස්සරහට වැඩ කරන්න. වටිනා අඩු මොනවා හරි තියෙනවා නම් ඒක අයින් කරගත්තට කමක් නැහැ. අපි සර් සීට් ගලවන්නම් කියලා ඉන්නේ අර කන්නත් එක්ක. හරි. බයයි. සර්ලත් නම් ඔන්නේ නේ. ඔය කියන්න බෑ ඉතින් එයාලා මේක තමයි සෙනවිරත් මහත්තයාගේ ගෙදර.